එකෝමත් එක කාලෙක එක්තරා ගමක නන්දා එයාගේ පුතා හා ලේලි එක්ක ජීවත් වුණා. මෙයාලා මධ්‍යම පන්තියේ පවුලක්. නන්දාගේ පුතා පෞද්ගලික ආයතනයක වැඩ කරනවා. දවසක් නන්දා මේ දැන් රස්නේ කාලේ පටන් ගත්තා. ඒ නිසා හැමදාම පොළට ගිහින් අලුත් එළුල් අරගෙන ඇවිත් උයලා තියන්න. මට හැමදාම බීම හදලා තියන්නත් ඕනේ. ඒ විදිහට නන්දා ගොඩාක් තදින් කිව්වා. නයනි ඒකට කිසිම දෙයක් නොකිය අහගෙන හිටියා. ඊළඟ දවසේ උදෙන්ම පොළට යන්න පිටත් වුණා. එතකොට එහා ගෙදර විනීතව දැක්කා. නංගි කියන්නක්කි මොකක්ද කාරණාව? මං කියනවා කියලා වැරදියට හිතන්න එපා. මේ ගිනියව්ව කාලේ අපේ ගෙදර ෆ්‍රිජ් එකක් පිරිලා. ඒ මාදිවට ඔයත් එළවලු අරගෙන ඇවිත් අපේ ෆ්‍රිජ් එකේ මේ දාන්න කිව්වොත් අපේ ගෙදර එළවලු කොහේ තියාගන්නද? ඒ විදිහට ගොඩාක් අවමන් කරන විදිහට කතා කළා. අක්කේ මට සමා වෙන්න. ඔයාලගේ ගෙදර ෆෑන් එකේ සද්දෙට අපිට රැට නිදා ගන්නත් නෑ. නිින්දත් ඉවරයි. එක්ක ෆෑන් එක හදන්න නැත්නම් ගෙදරින් යන්න. ඒ විදිහට එහා ගෙදර විනීත ගොඩාක් තදින් කිව්වා. නයනි කියන්න දෙයක් නැතිව ආපහු ගෙදර ආවා. අම්මා මේ අවුව කාලේ එළුළු තියන්න ෆ්‍රිජ් එකක් තිබුණොත් ගොඩාක් වටිනවා. ඒ විදිහට ගොඩාක් දුකින් කිව්වා. මොනවද දුවේ ඔයා කියන්නේ? ඒ කාලේ මේවා තියන්න ෆ්‍රිජ් එකක් තිබ්බද? ගෙදරට එළුළු අරගෙන එන්න කිව්වම මේ විදිහට කතා කරනවනේ. ඒ විදිහට තරහින් නන්ද කිව්වා. නයනි මුකුත්ම නොකිය කුස්සියට ගියා. ඊට පස්සේ කෑමත් හැදුවා. කෑම හදලා මහන්සි නිසා ටිකක් විවේක ගන්න ගියා. එතකොට නන්දා කුස්සිය වැඩ ඉවරයි කියලා ගිහින් නිදා ගන්න යනවද? එළියට ගිහින් රෙදි ටික හොදලා වේලෙන්න දාන්න. ඒ විදිහට තරහින් කිව්වා. නයනිත් ඇඳුම් ටික හොදලා වේලෙන්න දාලා කාමරේට ආවා. මොකද නයනි දුකින් වගේ අසනීපයක් වද්ද? එහෙම දෙයක් නෑ. දවස තිස්සෙම වැඩ කළානේ. ඒකයි ගොඩක් මහන්සි. ඒ වගේම ගොඩක් නිදිමතයි. අනිත් එක අපේ ෆෑන් එකේ සද්ද නිසා රැට නිින්ද යන්නෙත් නෑ. නයනි ඒ විදිහට දුකින් කිව්වා. මටත් කිසි දෙයක් කරගන්න බැරුව ඉන්නේ. ෆෑන් එක හදන්නවත් මං ගාව සල්ලි නෑ. මටත් රැට නිින්දක් නෑ. ඒ විදිහට රංජිත් දුකින් කිව්වම නයනිටත් හරීම දුකයි. ඊළඟ දවසේ රංජිත් උදෙන්ම වැඩට ගියා. එතකොට එයත් එක්ක වැඩ කරන සේවකයෙක් රංජි දැන්ද ඔයා වැඩට එන්නේ? දැන් ඔයා කඩිසර වැඩ කරන්නෙත් නෑ. ඊයේ මැනේජර් වැඩක් දීලා කරන්න කිව්වා. ඒක ඔයා කළෙත් නෑ. මේ විදිහට ගියොත් ඉක්මනටම ඔයාව රස්සාවෙන් අස් කරනවා කියලාත් කිව්වා. ඒ විදිහට රංජි එක්ක වැඩ කරන සේවකයා කියනකොට "ඔව් ප්‍රකීත්, අපේ ගෙදර තියෙන ෆෑන් එක වැඩ කරන්නේ නැති නිසා එළි වෙනකම් මට නිින්දක් නෑ. මට කඩිසරව වැඩ කරන්නත් බෑ." "අයියෝ මේකද ප්‍රශ්නේ? දැන් AC ඕන තරම් ගෙවන්න ගන්න පුළුවන්නේ. එකක් ගන්නකෝ." "ඒකට ඩවුන් පේමන්ට් එකක් කරන්න වෙන්නේ. මං ගාව එච්චර සල්ලි නෑ." "දුක් වෙන්න එපා රංජි. මගේ මස්සිනාගේ කඩෙන් කිසිම ඩවුන් පේමන්ට් එකක් කරන්නේ නැතුව AC එකක් මං ඔයාට අරන් දෙන්නම්." ඊළඟ දවසේ රංජි කාමරේට AC එකක් ගෙනාවා. ඒක දැකපු නන්දා "මොකද පුතේ ඔයා බැරි දේවල් කරන්නේ? නිකන් බොරුවට අමාරු වැටෙන වැඩ කරනවා කියලා මට නම් තේරෙනවා. මේ ඔක්කොම ඔයාම කරලා නැති ඇති. මේ ඔයා කරන්නේ නැති ඔයාගේ නෝනා කියපු පළියට." ඒ විදිහට ගොඩාක් තරහින් නන්දා කිව්වා. "අම්මේ මං AC එකක් විතරක් නෙවෙයි අම්මා වෙනුවෙන් ෆ්‍රිජ් එකකුත් ගෙනාවා. ඉතින් එයාලා ඔක්කොම ෆ්‍රිජ් එක තියෙන තැනට ආවා. මගේ පුතාගෙන් මං දන්නවා." ෆ්‍රිජ් එක දැකපු සතුටට නන්දට කතා කරන්න වචන නැති වුණා. ඒ විදිහට මාසයක්ම ගියුණා. වාරික ගෙවන දිනයක් උදා වුණා. රංජිත් තියෙන මුදල් වලින් AC එකටත් ෆ්‍රිජ් එකටත් වාරිකේ ගෙව්වා. එතකොට නයනි මේ අහන්නකෝ, ඊයේ රෑ ඉඳන්ම සනීප නෑ. එයාට බෙහෙත් ගන්න ඕන. සල්ලි ටිකක් දෙන්න." නයනි එහෙම කිව්වම "නයනි මේ දැන් තමා තියෙන සල්ලි ටික දීලා වාරිකේ ගෙව්වේ. ඔයා ටිකක් කලින් කිව්වා නම් දෙනවනේ. දැන් මං ගාව සතයක්වත් නෑ." ඒ විදිහට ගොඩාක් දුකින් කිව්වා. නයනි කරන්න
දෙයක් නැතිව අල්ලපු ගෙදරින් ණය අරගෙන නන්දාව හොස්පිටල් එකට එක්කරගෙන ගියා. දවසක් රංජි කතා කරන්නේ නැතිව කල්පනා කරගෙනම හිටියා. අතේ සතේ නැතුව ජීවත් වෙන්නේ කොහොමද කියලා ගොඩාක් කල්පනා කළා. එතකොට නන්දා මේ ණයනේ ඔයා නිසා මේ ඔක්කොම ණය වෙලා AC එකක් ගන්න ඕනද? එයාව ණයකාරයෙක් කළා මදිවට අතේ සතේ නැතුව හිඟන්නෙක් වෙලා. මේ ඔක්කොටම හේතුව ඔයා. ඒ විදිහට නන්ද ගොඩාක් තරහින් කිව්වා. එතකොට ණයනේ අම්මේ මගව හොඳ අදහසක් තියෙනවා. ඒ විදිහට කළොත් ණය ටිකත් ඉක්මනටම අඩු කරගන්න පුළුවන් වෙයි. මොන අදහසක්ද? අම්මේ ජූස් කඩයක් දාන්න හිතුවා මං. මේකට ලොකු මුදලක් යට කරන්නත් ඕනේ නෑ. රස්නේ කාලේ නිසා මේ ව්‍යාපාරේ හොඳට යයි. ඒ විදිහට කියනකොට නන්දට නම් මේ අදහස ටිකක්වත් හිතට ඇල්ලුවේ නෑ. ඔහොමම දවස් ගෙවුණා. ණයනි කිව්වා වගේම ගේ ඉස්සරහා ජූස් කඩයක් ආරම්භ කළා. වෙලෙදාමත් හොඳටම සිද්ධ වුණා. එතකොට නන්දා මේ ණයනි මගේ ගේ ඉස්සරහා මේ විදිහට ජූස් කඩයක් දාලා මගේ නම්බු නැති කරන ඔයා. මට නම් ගොඩක් ලැජ්ජයි. අම්මේ මේකෙන් ලැජ්ජ වෙන්න දෙයක් නෑ. අපි අනු ළඟට ගිහින් සල්ලි ඉල්ලන්න ගියොත් තමයි ලැජ්ජ වෙන්න ඕන. අපි මානසි වෙලා දෙයක් කරන එකේ අපි මොකටද ලැජ්ජ වෙන්නේ? ණයනි ඒ විදිහට කිව්වා. ඉතින් ණයනි ජූස් වෙලඳාමත් කරලා ණය ටිකක් පියවුවා. දවසක් නන්දා හරි දැන් ඔයා කඩේ හිටිය ඇති. ඇවිල්ලා මට කෑම අරන් තියන්න. ඒ විදිහට තරහින් කතා කරලා නන්දා ගේ ඇතුළට ගියා. ණයනිත් එයාගේ නැන්දට කෑම අරන් තිබ්බා. මේ ණයනි මොනවද මේවද මට කන්න දෙන්නේ? අම්මේ මේ පරණ බතුයි දුන් දෙහි. ඇඟට හරිම ගුණයි. මොනම පරණ බත්? ඇයි කෑම හැදුවේ නැද්ද? ජූස් විකුණනවා කියලා එතන ගිහින් ඉඳ ගන්නවා. කෑම හදන්න ඕන මන්ද? අම්මේ වැරදිට හිතන්න එපා. මේ කෑම තමා අවුව කාලට ඇඟට හොඳම කෑම. මේකෙන් ඇඟට කිසිම ගුණයක් නෑ. එතකොට එතනට රංජි ආවා. එතකොට රංජි පරණ බතුයි ලුණු දෙහි දෙන්නේ අද කෑමෙව්වේ නැද්ද? අපේ අම්මා මේවා කන්නේ නෑ. නෑනේ වැරදිට හිතන්න එපා. මම වැරදි දෙයක් කළේ නෑ. ෆ්‍රිජ් එක ආවට පස්සේ අම්මා අයිස් වතුරයි බීමයි බීලා හොඳටම අසනීප වුණා. ඒකයි මම මෙහෙම කළේ. මේකෙන් ඇඟට සිසිලසක් ගෙනවා වගේම කිසිම අගුණයක් වෙන්නේ නෑ. ඒ විදිහට ණයනි කිව්ව එක හරි කියලා දෙන්නටම තේරුණා. දවසක් රංජි ණයනි ඔයාගේ ජූස් කඩේ පටන් ගත්තු නිසා හොඳට වෙළඳාමත් ආවා වගේම ඔක්කොම ණය ටිකක් පියෙව්වා. ඒ විදිහට රංජි ණයනිව ප්‍රශංසා කළා. ඔව් ණයනි මාත් ඔයාට හදිසි වෙලා ගොඩක් බැන්නා. ඒ විතරක් නෙවෙයි මේ රස්නේ කාලේ ඔයාට ගොඩක් කරදර කළා. මට සමාව දෙන්න දුවේ. මම මගේ හිතේ තියෙන දුක ඔයාට කිව්වා. ඒත් ඔයා ඒ ටිකට AC එකක් අරන් ආවා. ඒ වෙනුවට ටේබල් ෆෑන් එකක් ගෙනාවා නම් අපි මෙච්චර ණය වෙන්නේ නෑනේ. ඒ විදිහට ණයනි කියනකොට කමක් නෑ දුවේ. ඔයා හැම වෙලේම AC එක දාගෙන ඉන්නේ නෑනේ. අවශ්‍ය වෙලාවට දාන්නේ. පුතා ඔයා වෙනුවෙන් මේකවත් කරන්නේ නැද්ද? ඒ විදිහට ණයනිට නන්දා කිව්වා. ඊට පස්සේ හැමෝම ගොඩාක් සතුටින් එකමුතුවෙන් ජීවත් වුණා.